හෙලෝ ගයිස් වෙල්කම් ටු වීඩියෝ. ඔන්න ඉතින් කාලයකට පස්සේ මම ගෙනාලා තියෙනවා ආක් වීඩියෝ එකක්. හරිද? කාලයකට පස්සේ ආක් ගෙනාවා කියන්න බෑනේ බා. මොකද මම මෙච්චර කාලෙ ගෙනාව channel එකේ බස් ගේම් වීඩියෝ විතරයි. ඉතින් අද මම මේ ආක් ගහන්න වෙලා තියෙනවා පොඩ්ඩක්. ආක් ඉතින් මම මේ පොඩ්ඩක් නෙමෙයි හොඳටම කරලා තියෙන්නේ. මම මේ හොඳටම ආක් ගහනවා. හරිද? මේ නැති ඉතින් මම මේකේ මේ අල්විට මනි මොඩ් එකක් දාන් ඉන්නේ. ඒ කියන්නේ අල්විට ඇම්බ මම මේ ආක් ගේම් එක ගායිස් බස් ගේම් ගැහුවට මම වැඩිපුරම ගැහුවේ ආක් ගේම් එක. හරිද? ඉතින් මේ පරණ ආකේ මං ඉතින් ඩවුට් කරගත්ත විදිය කියන්නේ ඔයාලට ඕන නම් ඉතින් YouTube එකත් තරම් තියෙනවා බලන්න පුළුවන්. අද මං ගයිස් යන්න නතර දුවනවනේ පොඩි සතෙක්. උගෙනම රැප්ට හරියද? ඔන්න රැප්ට කියන සතා මචං මේකේ ඉන්න පොඩ්ඩක් ලෙවල් වැඩි සතෙක්. කියන්නේ මේ ගේම් එකේ ඉන්නවා තව අඩු ලෙවල් එකක්. මේ මෙතන වැටලා ඉන්නෙත් ඒකෙත් තමයි මුගේ ලෙවල් එක ලෙවල් 35. අරු ගයිස් ලෙවල් 140 හරි 130 හරි. හිතන්නකො ඉතින් ලෙවල් 100 ගණන් කියන්නේ ඉතින් පට්ටමයි. පට්ටම ඉතින් ලෙවල් එකයි. ඒ අද මම ගන්න යන්නේ ඔන්න ඕකේ අල්ලන්න. ඕකේ කියන්නේ ඉතින් එන්නේ ඌ අල්ලන්න යන්න හරිද? ඉතින් මේක තමයි පළවෙනි එපිසෝඩ් එක ඉතින් මේකේ. ඉතින් දෙවෙනි මේ වීඩියෝ එකත් ඕනනම් මේකේ මේ ලයික් කරලා කමෙන්ට් කරලා ෂෙයා කරන්න. හරිද? ඉතින් ගයිස් මම මෙතන පොඩි ගොංගඩක් කරන්න ගියා. මම මෙතන ගයිස් සත්තුන්ට බලන ට්‍රැප් එකක් තියෙනවා. ඔන්න ට්‍රැප් එක මම මෙතන ගහලා තියෙනවා. ඔයාලට පේන මේකගේ වේගේ. ඔන්න ඔත ට්‍රැප් එකක් ඔයාලට පේන තියෙන්නේ මේ තියෙන්නේ. දැන් බිල්ඩින් එකක් ඔය. ඔන්න ඕක ගහලා තින්නේ හරි. හැබැයි ඕකට ඕකෙන් පැන්න නැහැ. පේනවනේ. දැල්ලේ පැනලා දිව්වා. ඉතින් ඌ දිව ගාම මාත් මෙන්න අනිත් පැත්ත හැරලා දිව්වා. මොකද ඕක හැම මැරෙන්නේ නැහැ නේ බම් මොකාගේ. ඕක ලේසියෙන් මැරෙන සතෙක් නෙමෙයි සාමාන්‍ය. මොකද ඕකට නිකන් අර නිකන් අනේ මන්ද නිකන් එන එක දිගට නිකන් කෙට්ට ගහන්න පුළුවන්. දැන් ඉතින් ගයිස් මම මෙතන අපිට හදාගත්ත බොලා කියන්නේ මචං මේ සත්තුන්ව පොඩි පොඩි සත්තුන්ව පොඩ්ඩක් නවත්තලා තියාගන්න පුළුවන් නිකන් ඌනියල් ලණුවක පටලවල වගේ හරිද? උට හෙල්ලෙන්නවත් බෑ එක්කලාට පස්සේ ඒක ඉතින් හැමදේම තියන්නේ නැහැ චුට්ටි වෙලාවයි තියෙන්නේ. ඒ නිසා අපි ඉක්මනටම ඒකව නොක් කරගන්න ඕනේ. නොක් කරන්නේ නොක් අවුට් කරන්න ඕනේ. කියන්නේ නිකන් සිහිනදි කරන්න ඕනේ. ඊට අපිට උලන් උට කණ්ඩ දෙන්න. ඉතින් මං හිතනවා ඔයාලා මේ ගේම් එකට කැමති වෙයි කියලා. මොකද මේකේ මං දැන්ටම දෙවෙනි වීඩියෝ රෙකෝඩ් කරලා තියෙන්නේ. ඉතින් මේක දාලා දවසකින් හෝ දෙකකින් අනිත් වීඩියෝ එකක් දානවා. හරිද? ඉතින් ආක් වීඩියෝ දෙකක් එක ළඟ වැටෙනවා. මට ඉතින් මාසයක්ම වීඩියෝ දාන්න බැරුව හිටියා. මොකද ගයිස් ලෙඩ හරිද? ලෙඩ තව එක ප්‍රශ්න සීන් එකක් වුණා. ඉතින් ඒ නිසා වීඩියෝ දාන්න බැරි වුණා. anyway ඉතින් අපිට ඒ වැඩක් නැහැ. අපි ආ රැප්ට වල්ල ගන්න. ඉතින් ඔන්න අඩෝර පැරසෝර ෂොට් දෙකෙන් කොහෙද මරලා දැම්මේ? මොකද මම ඩැමේජ් එක ඇති 200ක් 300ක් වගේ. හරි ඩයල් එකට ගැහුවා. දැන් ඉතින් අපේ ක්‍රොස් බෝය කරන් මෙන්න එහෙම දෙකක් තුනක් තියදී ඩයල් එක නොක් වෙන්න ඕනේ. දෙකක් තිබ්බ ගමන් ඉවරයි. පේන ඇති ඩයල් එක නොක්. උගේ මූන්ටම තිබ්බොත් ඉතින් ඉක්මන නොක් වෙනවා. නැත්තම් ෂොට් තුනකින් උනත් නොක් වෙන්න තිබ්බා. දැන් ඉතින් මෙතන තියෙනවා මේ ස්නෝතින් බාම් කියලා. ඒකට ඕක ගහුවට පස්සේ ඌ ටේම් වෙන වේගය 15%කින් වැඩි වෙනවා. ඒ සිනා ඉතින් 15%ක් කිය. දැන් ගයිස් මම උට මස් ටිකක් අරම ටිකක් දාලා මම ඩයල් ටේම් වෙලා තියලා අන්න හරි ඩයල් එක ටේම් වෙලා. ඩයල් එක ලෙවල් 208 එනේ හොඳයි හොඳයි. 208 කියන්නේ ඉතින් 200 ප්ලස් බට්. කොහොම තමයි ගායිස් ඉතින් අපි ලෙවල් 200 රැප්ටව ටේම් කරේ. මම ඉතින් මේ වීඩියෝ එක තැන් තැන් වලින් කපලා කොටලා දාන්නේ. මොකද මචං වෙලාව නැහැ මචං එඩිට් කර ඉන්න. මොකද සිග්නලුත් නැහැ හරිද? ඔයාලා කියන ගයිස් මට ගේම් එකක් අතරට ගහගන්න බෑ ඔන්ලයින් ගේම්. සිග්නල් නැහැ. මොකද නිකන් අර සෝෂල් මීඩියාවත් පාවිච්චි කරන්න බෑ මට. ඒ තරම් සිග්නල් නැහැ. අමෙතින් ඩයල් සැඩල් එක රැප්ටර් සැඩල්. නෝක අපි හරි එකක් ගත්තා. දැන් ඩයල් එක ඔයා කොමින්ට හරි ලෙවල් 208 රැප්ටර්. ඉතින් ගයිස් මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරන දවසේම තමයි මට හම්බුණා හොඳ ටෙරන්ඩෝන් කියන්නේ යාමල් සතෙක් හම්බුණා හොඳ. ඉතින් ගයිස් මම ඌවත් අල්ලලා ඉතින් හොඳ ගේම් එකකින් රෑම සතෙකුත් ඇල්ලුවා. ඉතින් ඔයාලට ඉස්සරහ වීඩියෝ ලින්ක් එකවල බලා ගන්න පුළුවන්. හැබැයි අල්ලන විදිය මට රෙකෝඩ් කරගන්න බැරි වුණා. ඕකේ ගයිස් ඔයාලට පේන ඉතින් මෙතන ඉන්නවා තව ලෙවල් 60 රැප්ටර් කෙනෙක්. ඩයල් උඩ පැන්න හැබැයි ඩයල් එක සාර්ථක වුණේ නැහැ. මේ උඩ පැල්ලා හරියටම මේ වැටුණා නම් මම මැරෙන්න ඉඩ නැහැ. මොකද මං කඩුවක් තියෙනවා. එතකොට හොඳ ආමරයක් එකක් තියෙනවා. එතන මේ ලෙවල් 200 රැප්ටර් කෙනෙක් ඉන්නවා. තව ලෙවල් 28 රන්ඩෝන් කෙනෙක් මෙතන ඉන්නවා. කොහොම මැරෙන්නද මම? පේනවනේ දැක්කනේ මං කිව්වේ. මැරෙන්න දෙයක් නැහැ මචං.
අපර මේ වැරදි එකක් පිට නැග්ගිවා. අලි පොඩ හොමින්න. හරි. ඉතින් guys අද විදිහට තමයි වීඩියෝ ඉවර වෙන්නේ. ඉතින් ඉස්සරහට සුපර් වීඩියෝ හම්බෙමු. හැමෝටම good bye.